සුබ දවසක් යාළුවනේ. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයාගේ ෆෝන් එක සර්විස් කටයුත්තකට ෆෝන් ෂොප් එකකට දෙනවා. හැබැයි මෙහෙම දෙනකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන දත්ත එයාලා ලබා ගන්න පුළුවන්, බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆෝන් එක යාළුවෙක් ඉල්ලනව වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අවස්ථාවක ඔයාගේ ෆෝන් එක කිසිම බයක් නැතුව ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම කියලා දෙන්නේ. ඔයා මුලින්ම කරන්න ඕන ෆෝන් එකේ සෙටින් එකට ගිහලා ඒක ටච් කරන්න. ඊළඟට මෙතන පහළට ගිහිල්ලා device care කියලා තියෙනවා ඒක ටච් කරන්න. ඊළඟට ඔයා මෙහෙම පහළට ගිහිල්ලා maintenance mode කියලා තියෙනවා ඒක ටච් කරන්න. ඊළඟට මෙතන තියෙනවා turn on කියලා ඒක ටච් කරන්න. දැන් ඊළඟට මෙතන තියෙනවා restart කියලා ඒක ටච් කරන්න. දැන් ඊළඟට ඔයා කරන්න ඕන මෙතන ඔයාගේ ෆෝන් එකේ PIN එක ටයිප් කරන්න ඕන. ඊළඟට ඔයා කරන්න ඕන මේ විදිහට ඔයාගේ PIN එක ටයිප් කරලා continue කියන එක ටච් කරන්න ඕන. ඊළඟට ඔයාට මෙතෙන්දී විනාඩි 2ක වගේ කාලයක් මේකට ගත වෙනවා. ඒ කියන්නේ මෙතන ෆෝන් එකේම පොඩි බෑකප් වීමක් වෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා. දැන් ඔයාගේ ෆෝන් එක මේන්ටෙනන්ස් මෝඩ් එකට හැරිලා තියෙන්නේ. දැන් ඔයාගේ ගැලරියට ගියාට කිසිම දෙයක් නැහැ. ඒ වගේම ඔයාගේ ඇප් ඒවා තිබුණේ ඒවා නැහැ. ඒක නිසා ඔයාට දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනත් කෙනෙකුට ෆෝන් එක බලන්න දෙන්න පුළුවන්. හරි ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මේන්ටෙනන්ස් මෝඩ් එකෙන් ඉවත් වෙන්නේ කොහොමද කියලා. ඒකට කරන්න ඕන ඔයා මෙතන ඉහළින් මෙහෙම පහළට අදින්න. මෙතන තියෙනවා නොටිෆිකේෂන් එක. ඒක ටච් කරන්න. ඊළඟට මෙතන තියෙනවා exit කියලා බටන් එකක්. ඒක ටච් කරන්න. ඊළඟට මෙතන restart කියන එක ටච් කරන්න. දැන් ඔයාලට සිදු වෙනවා මෙතන ඔයාගේ PIN number එක, ඒ කියන්නේ ෆෝන් එකේ lock එක මෙතන type කරන්න. හරි ඊළඟට මෙන්න මේ විදිහට type කරලා ඔයා මෙතන continue කියන එක ටච් කරන්න ඕන. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා. දැන් ඊළඟට ඔයාගේ ෆෝන් එක ඔයාගේ මුලින්ම තිබුණු තත්ත්වයට මෙතනපත් වෙලා තියෙන්නේ. මෙතෙන්දී ඔයාගේ ඇප් ඒවා ඔයාගේ ගැලරියේ තියෙන හැමදේම මෙතන තියෙනවා. මොකද හිතෙන්නේ ඔයාට මේ වීඩියෝ එක ගැන? ඔයාට වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවත් යාළුවන්ට නරඹන්න මේක ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.